අද වෙලට කියලා දෙන්න යන්නේ මේ පොල් කට්ටු පුච්චලා අඟුරු බවට පත් කර ගන්න ආකාරය. මේ මාගේ බැරලක් හොයාගෙන පොල් කට්ටු 10යි විතර වගේ මේ අඩිය දාලා පුච්ච ගන්න. මේ වගේ හොඳට පුච්ච ගන්න අඟුරු වෙනකම් සාමාන්‍ය අඟුරු වෙනකම්. ඊට පස්සේ මේ වගේ අඟුරු වුණාම අඟුරු ලීයක් අරගෙන බෙරළ ගැංගගේ ඒකලා පරිස්සමෙන් බෙරළ ගැදී සාමාන්‍ය වටේට මෙවෙන්න මේ අඟුරු ටික තුනී කරගන්න ඊට පස්සේ පොල් කටු මේ ටික එක දාන්න මේ බෙරළ එකට බෙරළ එක මේ උඩටම එනකම් පොල් කටු දාන්න දෙන්නවා. මේ ගින්දර නිමුණා කියලා බාගෙන්න එපා. දුමින් තමයි ගොඩක් පිච්චෙන්නේ මේක. ඔය ගින්දර කොහොමද තාම වෙනවා. බැරල් එක පීරෙනකම් පොල් කටු ටික ටික එකතු කරන්න. තවද මේ පොල් කටු පුච්චන්න ගන්නකොට පොඩ්ඩක් ඊට පාඩු දෙන තරක් ගන්න මේ ගොඩක් දුම පිට වෙනවා මේකේ දුම ටිකක් ඇස්සවට ටිකක් අමාරුයි. ටිකක් ඊට තියෙන තැනක තමයි මේක මේ බැරල් එක තියා ගන්න ඕනේ යටින් හුලං එන්නේ නැති වෙන්න බැරල් එකට අඩිය බැරල් එක අඩිය තිබ්බත් කමන්නේ නැතත් කමන්නේ යටින් පත්තියක් දාලා උලන් යටින් පිට නැද මේ වගේ මේ පොල් කටු හොඳට උඩටම පිරෙන්න පුරව ගන්න ඕනේ. උඩටම පිරෙන්න පොල් කටු දාගත්තාම දැන් තව පොල් කටු තියෙනවා නම් මේ අඩු වෙනකොට මේකට මේ තව දාන්න. පෙන්නන්නකො මට. මෙහෙම මේ දුම ගිහිල්ලා ඊට පස්සේ මේ ගින්දර මතුවෙනවා. මතුවෙලා ඊට පස්සේ විනාඩි 10ක් විතර වගේ පිච්චෙන්න ඇරලා උඩ පොල් කටුවේ පිච්චෙන්න ඇරලා ඊට පස්සේ මේ වතුර දාලා හොඳට නිවන්න ඕනේ. වතුර දානකොට පළවෙනි පාර වතුර දානකොට පොඩ්ඩක් ඈත ඉඳන් දාන්න මේ කියන්නේ ගෑස් වතුර ගෑස් එකයි පිට වෙන රස්නේ වැඩිනේ. නිමුණට පස්සේ වතුර හොඳට දාන්න ඕනේ. මොකද මේ හොඳටම නිවෙන කර නැත්තම් මේ චූටි අඟුරක් හරි තිබ්බොත් ආයෙ ඇවිලෙනවා. වතුර දාලා නිමුණට පස්සේ අඟුරු අරන් වේලෙන්න දාලා කඩේට දෙන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරගෙන යන්න. ඔයාලට ගොඩක්